යාළුවනේ කොහොමද ඔයාලට අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ හැන්සිත් මගේ Facebook page එකට පුළුවන් නැත්නම් YouTube channel එකට පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලගේ ගොඩක්ම කමෙන්ට් වල දාලා දෙන්නේ අයියෝ මේ විදිහට කැටගරි එකක් තෝරගත්තා. අයියෝ මේ විදිහට දෙයක් කරන්නේ කියන එක තමයි ඔයාලගේ ප්‍රධාන මාතෘකාව. ඉතින් යාළුවනේ මම ආදරයෙන් ඔයාලගේ කමෙන්ට් එකට ඔය ආපේ එක ගැන සතුටුයි. උත්තරේ තමයි මෙන්න මේක. ඔයා හිතන්න ඔයා තනියම ඔයාගේ සිත කවුරුත් විමසන්නේ නැත. එතකොට ඒක විමසන්නේ නැති ඔයාලා විතරක් ඔයාලා කැමති කාටද කතා කරලා විසඳගන්න. එතකොට ඔයාලට පුළුවන් දෙවෙනි කාරණේ තමයි මම ඉස්කෝලේ යන කාලේ මම ගොඩක් ප්‍රශ්න වල හිටපු කෙනෙක්. ඉතින් ඒ කාලේ මගේ ඉස්කෝලේ හිටියා උපදේශ මැඩම් කෙනෙක්. ඉතින් මේ මැඩම් මාර විදිහටම මට උදව් කරා. උදව් කරා කියන්නේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද කියන එක මගේ ඔළුවට දැම්මා. කොහොමද මේ වගේ ප්‍රශ්නයක් ආවොත් ඔයා විසඳගන්නේ? ඔයා කොහොමද මේ විදිහ දෙයක් කරන්නේ කියන එක මගේ ඔළුවට ආය මාර විදිහටම දැම්මා. ඒ නිසා තමයි මම මේ වගේ කැටගරි එකක් තෝරගත්තේ. මිනිස්සෙගේ සිත නිවෙනවා කියන්නේ කොයිතරම් සහනයක් ඒ මිනිස්සයාට දැනෙනවද කියන අත්දැකීම මම විඳලා තියෙන නිසා තමයි මම ඔය වගේ දෙයක් කරන්න හේතුව. ඉතින් මම ආදරයෙන් මතක් කරනවා මේ මැඩම් ගොඩක් ස්තුතිවන්ත වෙනවා මම මේ තත්ත්වයේ අද තිබ්බට. ඉතින් මගේ පේජ් එකේ අනිවාර්යෙන් මේ මැඩම් ඉන්නවා. ඉතින් ගොඩක් ස්තුති වෙන. ඉතින් මතක් කරන්න ඕනේ ඕක තමයි ඔයාලගේ ප්‍රශ්නෙට දෙන්න පුළුවන් එකම පිළිතුර මට. ඉතින් යාළුවනේ ඔයාලට වෙනද වගේම අදත් පොඩි උපදේශයක් දීගෙන යන්නම්. මිනිස්සෙක් ඔයාලගේ ජීවිතේට තව කෙනෙක් ඇඩ් වෙනවා කියලා හිතන්න අලුතින් ඇඩ් වෙන කෙනෙක්ව සාමාන්‍ය මිනිස්සෙක් කොහොමද හඳුරන්නේ? ඒ කියන්නේ සමහර මිනිස්සු ඉන්නවා සමහර ජීවිතවලට ඇවිල්ලා විනාශ කරලා. ඒ ජීවිත විනාශ කරලා තමයි යන්නේ. ඒ නිසා ඒවට රැවටෙන්න එපා. ඒ මිනිස්සුන්ට රැවටෙන්න එපා. අද ඉඳන් මෙන්න මේක කරලා බලන්න. ඔයාලා ජීවිතේ මිනිස්සෙක් දිහා බලනකොට ඔයාලට පුළුවන් හැසිරීම කොහොමද යාගේ? එයා කොහොමද වත් එක්ක රැඳී සිටින්නේ? එයාගේ හදවත චෙක් කරන්න ඔයාලා එක එක දේවල් කරන්න. ඔයාලා කොහොමද මොකක් හරි දීලා එයාට කියන්න මෙන්න මෙහෙමයි මේ විදිය කියලා බලන්න. ඔයා ඉල්ලන්න